මිනිස්සුන්ගේ උගුරු දණ්ඩ පාගලා ඒ මිනිස්සුන්ගේ ලේ ටික බීලා ඒ මිනිස්සු මරලා දිය කරලා මහදැක්කුවේ භාණ්ඩාගාරය ශක්තිමත් කරන එක සාධාරණද කියලා අපි අහන්න කැමතියි. ඒ වගේම පැහැදිලිව අපට හේතු වෙනවා වර්තමාන මහදැක්කුව අධිපතිවරයා දූෂිත මහදැක්කුව අධිපතිවරයෙක් ඔහු කෝටි ගණන් ඔහුගේ වත්කම් තරකරගෙන ඒ වගේම ඔහුගේ කාර්ය මණ්ඩලයට ස්වාධීන එකපාර්ශ්විකීය බලතල පාවිච්චි කරලා ලක්ෂ ගණනින් වැටුප් වැඩි කරගන්න ඉඩ දීලා අනිත් රාජ්‍ය සේවකයා පෞද්ගලික සේවකයා රණවිරුවා ආන්ති කරලා තියෙනවා. ඉතින් මේ ක්‍රමයට ගිහිල්ලා මේ රටක් ගොඩනගන්න පුළුවන් ද කියන එක ගැන සාධාරණ සැකයක් අපට මතුවලා තියෙනවා. ඉතින් ඒක ඒ කරුණු කාරණා සියල්ලම හේතු කොටගෙන තමයි අද අපි මේ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කරලා මේ දහස් ගාණක් පිරිස මෙතෙන් එකතු කරලා මේ විරෝධතාවය මහදැක්කුව අධිපතිවරයාට පළ කරන්නේ. ඒ වගේම අතුගත් අධිකාරු ජනාධිපතිතුමාගෙන් පැහැදිලිව අපි ඉල්ලා සිටිනවා මේ දූෂිත මහදැක්කුව අධිපතිවරයා මේ හොරා බලයෙන් පහ කරලා මේ කුටුව දෙන්න සාධාරණ මනුස්සයෙකුට මේ රටේ තියෙන පෞද්ගලික බැංකු ටික හරියට යාමනය කරලා පෞද්ගලික ආයතන වලින් මේ කරන්නා වූ ඔන්ලයින් මාෆියාවල් ඉරදීකම නවත්තලා මේ ෂෝට් ලංකා කියන පුද්ගලික ආයතනයේ විද්‍යාන්ත සාධාරණයක් ඉවදලා ඔවුන්ගේ තත්පත් මුදල් මහදැක්කුවේ රටවගෙන ආස් කරලා මේ රටේ සාමකාමීව සාධාරණ ලෙස මේ අහිංසක දුප්පත් රැකී ආරක්ෂා කරන පාර්ශ්වවලට ජීවත් වෙන්න පරිසරය නිර්මාණය කර දෙන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉතාමත් කැමැත්ව ඉල්ලා සිටීමක් කරනවා. මම රාජ්‍ය ගෞරව සංවිධානයේ සභාපති කසික් බොහොම ස්තුතියි.